ඔන්න ඔය විදියට පේනවද ඔයාලට? ගොඩක් ස්ට්‍රීමර්ස්ලා යූස් කරනවා මෙන්න මේ ඉෆෙක්ට් එක. හායි කට්ටිය මොකද වෙන්නේ අලුත් channel එකේ දෙවෙනි වීඩියෝ එක OBS එක සම්බන්ධව තමයි මේ වීඩියෝ එක. ඔයාලා දැකලා ඇති ගොඩක් ස්ට්‍රීමර්ස්ලා බෝරින් විදියට රෙක්ටැන්ගල් විදියට ෆේස් කැම් එක නැතුව එක එක ෂේප් වලට ෆේස් කැම් එක ක්‍රොප් කරලා තියෙනවා. ඉතින් ඔයාලා තාමත් යූස් කරන්නේ අර බෝරින් විදියට රෙක්ටැන්ගල් විදියට කෙලින්ම වෙබ්කැම් එක දාගෙන නම් ඉතින් මේ වීඩියෝ බලුවොත් ඒක වෙනස් කරගන්න පුළුවන්. අපි යමු වීඩියෝ එකට. හරි කට්ටිය මොකද්ද කරන්න තියෙන්නේ? වෙනදාගේ සුපුරුදු පරිදි මෙන්න දෙනවා ප්ලගින් එක. මේක ප්ලගින් එකකින් කරන්නේ මේකේ මේකේ ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ කෙලින්ම එන්න මේ වින්ඩෝ එකට. හරි ඊට පස්සේ ආවිල මෙන්න මේ ඩවුන්ලෝඩ් එක ඔබන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට Mac OS Linux Windows installer. හරි මෙන්න මේ Windows installer කියන එක ඔබන්න ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මම දැන්ව ඩවුන්ලෝඩ් කරලා තියෙන ඒක එක්සයිටිං විදිහට පෙන්නුවා. ඉතින් මෙන්න මේ විදිහට මම zip file එකක් විදිහට තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. මෙන්න මේක unzip කරගන්න WinRAR තියෙනවා නම් මේ විදිහට පෙන්වනවා. නැත්නම් ඔයාලට default extract කරගන්න පුළුවන්. extract share කරගන්නවා මම. හරි එන්නේ එතකොට මේ දැන්ව extract කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට install එකක් තියෙනවා. මේක double click කරලා මෙන්න මේ විදිහට normal install එකක් වගේම මම 100කට දාගන්න පොඩි software එකක්. OBS එක තියෙන තැනටම තමයි මේ දාගන්න ඕනේ. මගේ OBS එක තියෙන්නේ 100 එකේ. හරි. දැන් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා දැන්ටමත් OBS එක open කරලා තියෙනවා නම් close කරගන්න. ඒකල මම ආයෙම OBS එක open කරගන්නවා මේ විදිහට. simple scene එකක් තියෙන්නේ. හරි. මෙන්න ඊයේ නවත්තපු තැනින්ම තියෙනවා. මම ඔයාලට කියලා දෙන්නම් live එක improve කරගන්න කොහොමද කියලා step by step මෙහෙම යන video set එකේ. හරි අද face cam මේ සම්බන්ධව මම මේ විදියට video capture device එකක් enable කරගන්නවා මෙන්න මේ විදියට. දැන් මගේ recording එක OBS Streamlab එකෙන් යන්නේ ඒක හින්දා මේකේ පෙන්වන්නේ නැහැ. මම දැන් මේ recording එකේ face cam එක off කරගන්නවා. ඒකල්ලා මේක දෙපාරක් ඔයාලගේ මෙහෙම වෙන්නේ නැහැ හරිද? මේව කරගන්නවා. අන්න හරි. ආවා face cam එක. මේ විදිහට. හරිද? මම ටිකක් ලොක් කරගන්නම් ඔයාලට මොකද්ද වෙන්නේ කියලා පෙන්නන්න. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් ඔබලා ෆිල්ටර්ස් වලට යන්න. ඊයේ විදිහට සැචුරේෂන් දාන්නේ. ඒ විදිහටම තමයි ෆිල්ටර්ස් වලට යන්න. මෙතන ඉෆෙක්ට් ෆිල්ටර් තියෙනවා, ඔඩියෝ ෆිල්ටර් තියෙනවා. ඒකේ මෙන්න මේ ප්ලස් මාක් එක ඔබන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා පේනවා ඇති ඔයාලට ඇඩ්වාන්ස් මාස්ක් කියලා ඔප්ෂන් එකක් මේක කලින් තිබ්බේ නැහැ. අර ප්ලගින් එක ඇඩ් කරගත්තට පස්සේ තමයි දෙන්නේ. මෙන්න ඇඩ්වාන්ස් මාස්ක් කියලා ඔප්ෂන් එකක් ඇවිල්ලා ඇති. මේක ඔබන්න. හරි. ඔයගොල්ලෝ මෙතනත් ඕකේ දෙන්න. එතකොට මෙතන ඇඩ්වාන්ස් මාස්ක්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ෆේස් කැම් එක ක්‍රොප් වුණා. හරිද? ඒක ෆේස් කැම් එක ක්‍රොප් වුණා පේනවා ඇති. ඔයාලා මේක මෙන්න මෙතන ෂේප් තියෙනවා. පේනවද? මේ සෝස් ඒ කියන්නේ එන විදිහටම ඊට පස්සේ ඉමේජ් ඔයාලා අර ඉමේජ් එක මාස් ඉමේජ් එකක් දාලා මේක ක්‍රොප් කරනවා. ඊට පස්සේ ග්‍රේඩියන්ට් මේ වම් පැත්ත බ්ලර් වෙලා ඔයාලට ගොඩක් තියෙනවා මේ විදිහට. මෙතනදී ෂේප් ටික මෙතන තියෙනවා මෙන්න ෂේප් දාලා යට තමයි ෂේප් ටික තියෙන්නේ. සර්කල් තියෙනවා, ඉලිප්ස් තියෙනවා, රෙගුලර් පොලිගන් තියෙනවා, ඊට පස්සේ ස්ටාර් තියෙනවා, හાર્ට් තියෙනවා. ඊට පස්සේ මම රෙක්ටැන්ගල් දෙනවා. රෙක්ටැන්ගල් දීලා මේකේ widthයි heightයි අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. දැක්කද? මේ කැම් මේ ගන්නටම අපිට හදා ගන්න පුළුවන්. ඒකල්ලා මෙන්න මෙතන එනවා. ඔයාලට පේන ඇති මේකේ widthයි heightයි පොඩ්ඩක් අඩු කරගන්න ඕනි. ඔන්න ඔය විදියට. පේනවද ඔයාලට? ගොඩක් ස්ට්‍රීමර්ස්ලා යූස් කරනවා මෙන්න මේ ඉෆෙක්ට් එක. widthයි heightයි උඩරිම දාන්න බෑ. එතකොට අර රේඩියස් එක පේන්නේ නැහැ. ඊට පස්සේ widthයි heightයි අඩු කරනවා. මේ ගානින් තියාගෙන අපිට රේඩියස් එක මෙන්න මේ විදියට අඩු වැඩි කරන්න පුළුවන්. දැක්කද? ලස්සනට. ස්මූත් එජස් එකක් ගන්න පුළුවන් මෙහෙම. රෙක්ටැන්ගල් එකේ තියෙන එජස් ටික අයින් කරලා ස්මූත් එජස් එකක් මෙන්න මේ විදියට ගන්න පුළුවන්. කූල් නේ. හරි මේ විදියට ඔයාලගේ ෆේස් කැම් එක ඔයාලට කැමති හිටියා. අයම යනවා ෆිල්ටර්ස් වලට. ඉතින් සිම්පල් සීන් එක ඔයාලා මේ විතර කල් ඕන යූස් කරේ මෙන්න ඔයාලට ෆේස් කැම් එක ලස්සනට හදා ගන්න පුළුවන්. හරි අපි වලම ෂේප් මොනවද තියෙන්නේ කියලා මේක ෂේප් වලට දාලා යටින් ෂේප් එක තෝරන්න. සර්කල් තියෙනවා. සර්කල් එකත් අපිට ඕන තැන මේ zoom කරලා ලස්සනට හදා ගන්න පුළුවන්. රේඩියස් එකත් අඩු වැඩි කරගන්න පුළුවන් ඕන විදියට. wow වාසීලා මරු මම මේ ඉෆෙක්ට් එක කවදාත් මේ මොකද්ද මේ ෂේප් එක කවදා යූස් කරලා නැහැ. වාසිකු මේ ක්ලියර් නේ. ඉතින් ඊට පස්සේ ෆේස් කැම් එකකට ඔයාලට ඕන නම් කලින් වගේම කලර් ක්‍රියේෂන් එකක් දාලා මම දාලා නැහැ දැන් ඇඩ් කරේ සැචුරේෂන් එක පොඩ්ඩක් වැඩි කරලා
ලස්සන හදාගන්න පුළුවන් මේ විදියට. ඉතින් හිතුවේ නැති විදිහට වීඩියෝ එක ඉක්මනට ඉවරනා. ඒ වුණාට ඉතින් වැඩේ ක්ලියර් වෙන්නේ නැති කියලා හිතනවා. අරනේ එහෙනම් කට්ටිය ඕක හදාගන්න. මම දාගන්නම් මේකම. ෂේප් ගිහිල්ලා නෑ ෂේප් ගිහිල්ලා සෝස් ගිහිල්ලා ෂේප් ගිහිල්ලා මේක රෙක්ටැන්ගල් දාලා මේ රොටේට් කරන්න උනත් පුළුවන් මේ විදියට. ඔයාලා මේවා ඇඩ්ජස්ට් කරලා හදාගන්න ඉතින්. ඉන්නට් මාස් දැම්මම අර මාස්ක් එක වැටලා තියෙන්නේ අනිත් ටික. හරි වීඩියෝ එකෙන් දෙයක් ඉතින් කරගන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔයාගේ ලයිව් ස්ට්‍රීම් ක්වොලිටි ඉම්ප්‍රූව් කරගන්න. ඉතින් මේක වැදගත් වෙන්නේ නැති කියලා එහෙනම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු.